අපි හම්බ කරන ඕනම දෙයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ ඇක්ට් එකේ හැටියට 4කට තමයි කඩලා තියෙන්නේ. ඒ 4ට වැටෙනවා. හරි. බකට් 4ක් තියෙනවා. බකට් 4ක් තියෙනවා. ඔය බකට් 4ෙන් ඕන එකට වැටෙනවාමයි. පළවෙනි තුන ඇවිල්ලා ස්ට්‍රේට් ෆෝවර්ඩ්. අර නම කියද්දිම තේරෙනවා ඕකේ. මොකද්ද එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. ඊළඟට බිස්නස් ඉන්කම් එක. ඊළඟට ඉන්වෙස්ට්මන්ට්. ස්ට්‍රේට් ෆෝවර්ඩ් නේ කාට වුණත් ඕක පොඩි ළමයෙකුට වුණත් ඕක තේරෙනවා කාගෙන්ද ඕකේ මෙන්න මේ මෙහෙම ඉන්කම් එකක් තිබ්බොත් මේක මේ බකට් එකට වැටෙනවා කියන එක. ඔය බකට් තුනටම වැටෙන්නේ නැති යම්කිසි ආදායමක් තියෙනවා නම් කාගෙන්ද ලංකාවේ වැටලා ඕකට ටැක්ස් ගෙවන්න ඕනේ. දැන් මම කල්පනා කරන මොකද්ද මේ තුනටම වැටෙන්නේ නැති මොකද්ද ඔය කියවන්නේ කියලා. උදාහරණයක් ආවින්ද උදාහරණයකට ඔයාට ලොටරි ටිකට් එකක් ස්විප් එකක් හදනවා කියලා කියමුකෝ නේද? එකයි කූඩුවෙන් ටිකට් එකක් ගත්තා. හවසට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඔය ටීවී එක බලාගෙන ඔය ටිකට් එකේ නම්බර බලවම ඔන්න හැදුනා කෝටි 3-4ක් විතර. ඔන්න ඕක ඔයාට අනිවාර්යෙන් ටැක්ස් වෙනවා ඔය ගාන. ඕක වැටෙන්නේ අද සෝස් ඔෆ් ඉන්කම් කියන කැටගරි එකට. ඒක විතරද? තව තියෙනවා. ඔයාලට ටැග් එකක් අන්න හරි කාවින්ද. දෙනවා මේ ඔයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා පිටරට. එයාගේ ගෙයක් තියෙනවා මෙහෙ ගෙවල් 2-3ක් විතර. කිව්වා කාවින්ද මේ මට මම මේ ලංකාවට ආපහු එන්නෙත් නැහැ. ඒ නිසා ඒකින් ඔයා එකක් තියාගන්නව gift එකක් හැටියට මට එපා කියලා. අන්න ඔයාගේ නමටම ලියලම දුන්නා ඕක. gift එකක් නේ කාවින්ද. අන්න ඒකත් ටැක්ස් වෙනවා. ලංකාවේ ඕනම දෙයක් gift එකක් වුණත් ඒකට අනිවාර්යෙන් ටැක්ස් වෙනවාමයි. මොකද නීත්‍යානුකූල රාමුවකට මේ සියල්ල යටත් කරගන්න එපායිනේ. මොකද නැත්තම් මිනිස්සු හැමෝම මේ හැමදේම